කට්ටිය ඊයේ රෑ නම් ඇවිල්ලා ඉතින් කොට ෆන්ක්ෂන් එකක් මරගෙන ඊට පස්සේ දැන් මේ දියලු මැල්ල දාවා අපි දියලු මැල්ල පල්ලෙහා තියෙන්නේ. ඒක මේ කොයි තියලා යට තියෙන්නේ. ඉතින් පල්ලෙහා තමයි තියෙන්නේ. මේ උඩ ටිකේ දැන් අපි කට්ටිය ඉදී කෑමට තමයි කට්ටිය එක්කෙනා. කට්ටිය කෑම ගහලා කෑම කන්දේම කට්ටිය සුපුන් අපේ කිෂාන් මල්ලේ අශෝක් අයියා කුම්බික දත්තා රුටි කුකු සේකර අයියා කට්ටියම කෑම ගන්න ගන්නේ අපි කෑම කායවල ඒක දැන් අපේ උත්ම සමාජික වෙන ඩෝන් එකක් යවමු තා පොඩ්ඩකින් මේ අපේ කට්ටිය මේ ආවහම මේ මෙතන ආවම ජරා කරලා යන්න දැන් තියෙනවානේ මේ මම පෙන්නන්නම් ඔයාලට හැමතැනම මේ කුණු දාලා මේක ඒවා දාන්න එපා මේ හැමතැනම ජරා කරලා සුන්දර ස්ථානයක් අපි දැක ගන්න ඕනේ අපේ බඩු ඔක්කොම අපි මේ කවර වලට ගත්තා මේ කට්ටිය කවර වලට ඔව් අපේ කට්ටිය ආවහම දිගාලාවත් එහෙම කරන්නේ දෙයටින් නේම දාලා කට්ටිය එකතු කරනවා අපේ කට්ටිය මෙතන දෙයටින් දාලා තමයි තියෙන්නේ අපි ආවා මේ අපේ කට්ටිය උදේ පාන්දර කෑම කාලා ඉතින් අපි ආවා නාන්දේම යන්න ගන්න. ඉතින් උඩ ගියලුම ඉතින් බලමු ළඟටම යන්න පුළුවන්. ඔය ගිහලා බලමු. අපි ඉතින් ළඟටම යක් ආවා. ඒක අමාරුයි පොඩ්ඩක්. අපිත් එක්ක ඉන්නවා මෙයා තමයි අපේ ගයිඩ්. මෙයා තමයි අපි එක්ක ආවේ මෙතනට. අපි අහමු එයාගේ විස්තර ටික. කොහොමදයි මෙතන අපි දැන් ආවේ උඩ දියල් මැල්ලට අපි ආවේ. ඉතින් මේක විස්තර අපිට නිකන් පේනවා එතන වලවල් දෙයක් වගේ පේනවා මේ වගේ ඔව් එතන මේ ඔය අර දෙපැත්තට වලවල් දෙයක් එක්ක තියෙන්නේ ඒ කියන්නේ ඒක මූණක් තියෙන්නේ දැන් බහිරව මූණක් වගේ ඇස් දෙක තමයි දෙපැත්තේ වලවල් දෙක වගේ තියෙන්නේ එතනින් නහය කෑල්ලට තමයි වතුර ඇල්ල දෙපැත්තට යන්නේ වතුර පාර ඔව් ඊට පල්ලෙන් තියෙන අර වල තමයි කටනේ ඔව් ඒ කියන්නේ බහිරව මූණක් වගේ තමයි තියෙන්නේ එතන වලක් තියෙනවා එතන ලොකු වලක් එතන ලොකු වලක් තියෙනවා සාමාන්‍යයෙන් අඩි 40ක් විතර වගේ ගැඹුරක් තියෙන ඒ වලේ එතන කට්ටිය නානවාද එතන ආරක්ෂිත නැද්ද ඒ කියන්නේ එතන නාන්න ගොඩක් කට්ටිය යන්නේ නැහැ ඒ කියන්නේ යන්න තියෙන පාර තියෙන මේ පැත්තේ ඒ ගල දිගේ නැගින්න තියෙන අල්ලගෙන ඒකේ මේ ඒ විදිහට තමයි බහින්න ඕනේ පොඩ්ඩක් ඉස්සරහ ඒකත් එක්ක යන්නේ නැහැ ගොඩක් දුරට කට්ටිය ඒක ඇත්තට ටිකක් භයානකයි කියලා කියන්නේ නාන්න ඒ කියන්නේ යන්න එන්න අමාරුයි වලත් ගැඹුරු හින්දා සාමාන්‍ය හොඳට පීනන්න පුළුවන් පුද්ගලයෙක් හරින වෙන කෙනෙක් නාන්න අමාරුයි. දැන් මේ ටිකේ අපිට නාන්න පුළුවන් නේ මේ පල්ලෙහා ටිකේ. ප්‍රශ්න නැහැ මේ ටිකේ නෝ සාමාන්‍ය තත්ත්වෙන් තියෙන ලොකු යවුරුකුත් නැහැ.
ඒක මේතනට දැන් ගැටලු ප්‍රශ්නෙත් එක්ක හින්දාද තියෙන්නේ? එහෙම දෙයක්ත් ඒ කියන්නේ දැන් ඉස්සර නම් ගොඩක්ම නිකන් තිබිලා තිනවා මේ අර කෝවක් කියන ඒවා ගොඩක් තියෙනවා මේකේ. ඔව්. මේක ඉස්සර තේවත් අත් තිබිලා තියෙන්නේ. ආහා. ඒ කියන්නේ මේ විදුලියේ සම්පූර්ණ තේවත් අත් තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සරගේ කාලේ කියන්නේ. ඔව්. ඒ කාලේ නම් තේවත් තිබිලා තියෙන්නේ. ඒවත් එක්ක තමයි අර පල්ලෙය ඉස්සරහම තැන තියෙනවා මේ ඒ කාලේ වර්කත් එක නම් කොටපුවා. ගල් කටු වලින් කොටපුවා. ඔව්. ඒවත් එක්ක ඒ කාලෙම ඉදන් කියන දේවලුත් තරම් තියෙනවා ගොඩක් ඒවා. දැන් මේ තියෙනවද මෙතන මොකක් කරේ මේ පෙන්නන්න මොකක් තියෙනවද? සාමාන්‍යයෙන් මේ හරියට කෝවක් කියන්නේ මෙන්න මේවා. මෙතන මේ මෙතන ඔව්. මේ කෝවක් කියන මෙතන නේ ඒක නේ. මෙතන එකක් තියෙනවා මේ මෙතන තියෙනවා. මෙතන ඔය වගේ සාමාන්‍ය අර හතකට එකක් කියලානේ කියන්නේ. මේ කට්ටිය වුණ නානා ඉන්නද්දි තව ප්ලේස් එකක් තිබුණා. අපි දිල්වල උඩටම අපි යන්න හදන්නේ. අපි මේ කට්ටියත් එක්ක උඩ නගිනවා. ටිකක් අමාරුයි. ඒ කට්ටිය උඩ ඉන්නවා නේද? කට්ටිය ඉන්නවා හරි. උඩ යනවා කට්ටිය. මං තමයි ඉතින් අන්තිමටම යන්නේ. අපි ටිකක් ඇල්ල උඩට නගින්න නැද්ද? ඔයාලා තියලා නගින්න මේ ලස්සනයි සමාජයක් තියෙන්නේ. අපේ පල්ලේ ආයිලගෙන ආවුවට තවරක් නගින්න තියෙනවා. අපිට යනවා උඩට. පොඩ්ඩ දුර ඇදී කියලා ආපු. දැන් පොඩ්ඩක් උඩින් තියෙන්නේ. එන්න ගිහලා බලමු. අර අඩි 40ක් ඉතින් ජම්මුර තියෙනවා බලන්න තමයි අපි ආවේ. පල්ලෙහා තියෙනවා බලන්න. දැන් ජම්මුරයි. උපාතයක් වගේ. අම්මු. Hey, you beauty! අපේ දියලුම ට්‍රැවල් එක නිමා කරලා අපි දවල් කෑමට ආවා. අපි කට්ටිය දවල් කෑමට තමයි සූදානම් වෙන්නේ. ආලෙම ඉවර වෙලා දැන් අපි කෙලින්ම ගෙදර යනවා. මේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන ගිහින් එන්න.